හෙලෝ යාළුවනේ මේ මම මේ කුඹුරේ පැලක් හදන්න තමයි මේ උත්සාහ කරන්නේ. මොකද හේතුව මොනරු වෙනවා කුරුල්ලෝ වෙනවා. ඔවුන් පළවා හරින්න ඕනේ. අනිත් එක හරක් ඇවිල්ලා කාලා ගිහිල්ලා හරිම සෝචනීයයි. කවුද දන්නේ? ඉතින් හරක් බලපු කෙනා හරක කඩාගෙන ඇවිල්ලා කාලා තියෙනවා. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. ඔය බලන්න යාළුවනේ හරක් ඇවිල්ලා කාලා ගිහිල්ලා. ගොයම කාලා ගිහිල්ලා. ඉතින් මේ විදිහට කාලා ගියොත් ගොයම පාළු වෙනවා. ඔයාලට පේනවා ඉන්න මම තවත් පෙන්නන්න. ඔන්න බලන්න මේ හරිය ඔය අර තියෙන්නේ. ඒ හරිය හොඳටම කාලා ගිහිල්ලා ඔය. මේ ලියද්දටම බැහැලා තියෙනවා. ලියද්දට බැහැලා කාලා ගිහිල්ලා මේ විදිහට ඉතින් හරක් කාලා යන්න ගියොත් එහෙම ගොයම ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් පැලක් හදන එක තමයි හොඳම දේ. මම ඉතින් මෙන්න මේ හරියේ මේ පැත්තෙන් තමයි හරක් එන්නේ. මේ හරිය පැලක් හදලා පොඩ්ඩක් පැල් රකින්න කියලා තමයි කල්පනාව. ඔයාලට පේනවා කොහෙම හොඳට හරි ගිහිල්ලා තියෙනවා සෑහෙන දුරකට. ඒත් ඉතින් කුරුල්ලෝ එනවා. ඒත් එක්කම හරක් කෙන එක නම් නතර කරන්නම වෙනවා. ඔයාලට පේනවා. මෙහෙම කාලා ගිහපුවම තනින් තන පාළු වෙනවා. කවුද දන්නේ හරක බලපු කෙනා? ඔය වැඩේ කරන්නේ හරක් බැඳලා තියෙනවා. මේ විදිහට නිදහසේ ඇවිල්ලා ගොයම කණ්ඩ දෙන්නේ නැහැ. බලමු ඉතින් අපි මොකද කරන්න පුළුවන් කියලා වැටක් හරි ගහලා. කුඹරට අයිති පිල්ලෑව තියෙන ඉතින් මේ හරි මෙන්න මේ ගස් ටික කපලා දාලා කොහොම හරි පැලක් අටව ගන්න තමයි මගේ අදහස. මොකද එහෙම වුණොත් එහෙම නිතර ඇවිල්ලා අවුවට වැස්සට රැඳිලා ඉන්න පුළුවන්. සත්තු පළවා හරින්න මෙතන රැඳෙන්න පුළුවන්. ඔන්න යාළුවනේ කෝච්චියකුත් යනවා මේ ළඟින් බලන්න. කෝච්චියක් යනවා. මේ කෝච්චිය කුරුණෑගල ඉඳලා මහව දක්වා යන කෝච්චිය. ඉතින් මහවින් ත්‍රිකුණාමලයට ඒ වගේම අනුරාධපුර යාපනය දක්වා වවුනියාව යාපනය දක්වා යන්නේ මේ මාර්ගය තමයි. ඔන්න යාළුවනේ මගේ ලස්සන කුඹුර පැලක් හදන්නයි යන්නේ අද දවසේ. අද දවස් ඇතුළත කොහොම හරි මේක කපා ගත්තොත් හදා ගන්න පුළුවන් හෙට දිහා හරි. ඉතින් මේවා ඉතින් කපන්න වෙනවා. කපන්න නැතුව බෑ. වැඩේ කරන්න. වැඩේ අමාරුයි. මොකද එකට දුව රැඳිලා තියෙන්නේ. එක හිමීට ගන්න ඕනේ. මේ වැඩේ කර අපිට අමාරුයි මේ ගස් ටික කපලා දාන්න. මේ ගස් ටික කපලා ඉවරලා පැලක් කටවන්න. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්.